හැමදාම කන පොල් රොටියට වැඩිය වෙනස් රොටියක් හදන හැටි තමයි මම අද ඔයාලට කියලා දෙන්නේ. මේ රොටිය ගෙදර තියෙන දේවල් එකතු කරලා තේ විලාවට කන්න හදලා බලන්නකෝ. පොඩි අයටත් කන්න පුළුවන්. ඉස්සෙල්ලාම අපි පිටි ග්‍රෑම් 350ක් අරන් තියෙනවා. ඒක හොඳට හලා ගන්න ඕනේ. ඊට පස්සේ මේකට අවශ්‍ය දේවල් අපි බලමු. පිටි ටික හලා ගත්තා. මේ තියෙන මං හලාගත්තු පිටි. ලොකු ලුණු ගෙඩි දෙකක් පුංචියටම කපා ගන්න ඕනේ. තව කැරට් අලයකුත් පුංචියටම කපා ගන්නවා. මේ හැම දෙයක්ම පුංචියටම කපා ගන්න. මේ තියෙන්නේ කරපිංචා. තව මම මේකේ පෝෂණ ගුණය වැඩි කරගන්න මුරුංගා කොළ ටිකක් කඩාගත්තා. මේක ලොකු පොඩි හැමෝටම ගුණයි. රස අනුව ලුණු, කෑලි මිරිසුත් එකතු කරගන්නවා වතුර ඕනේ. ඔයාලා කැමති නම් කෑලි මිරිස් වෙනුවට අම්මිරිස් පුංචියට කපලා එකතු කරගන්න. පුංචි අය ඉන්න නිසා මම එකතු කරන්නේ කෑලි මිරිස්. මේ හැම දෙයක්ම අපි එකට එකතු කරලා හොඳට කලවම් කරගන්න ඕනේ ඉස්සරලාම. මේ විදිහට හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ වතුර පොඩ දාලා සාමාන්‍යයෙන් අපි පොල් රොටිය හදන විදිහටම මේක අනා ගන්න ඕනේ. වතුර ගොඩක් වැඩි වෙන්න දෙන්න එපා. එහෙම වුණොත් අතේ ඇලෙනවා. අපි කැරට් ලුණු එහෙම දාලා තියෙන නිසා එතකොට මේ රොටිය හදන්න ගොඩක් අමාරුයි. මෙන්න මේ විදිහට හොඳට අනා ගන්න. මෙන්න මේ ප්‍රමාණයට අතේ ඇලෙන්නේ නැති වෙන්න පදමට අනාගත්තාම හොඳටම ඇති. දැන් අපි මේක පුංචි බෝල වලට කඩා ගන්නවා. මේක සාමාන්‍යයෙන් බෝල 4කට මම කඩාගන්නේ. ග්‍රෑම් 350ක් තියෙන නිසා. ඔයාලා හදන්න පුළුවන් විදිහට ඔයාලට ඇති ප්‍රමාණයෙන් පුංචියට මේ බෝල කරගන්න. තව දෙයක් කියන්න අමතක වුණා. මම මේකට පොල් එකතු කරගත්තේ නැහැ. ඔයාලා කැමති නම් පොල් එකතු කරගන්න. එතකොට මේකේ රසය තවත් වැඩි කරගන්න පුළුවන්. දැන් මේ පුංචි බෝල 4ක් තමයි මම හදාගෙන තියෙන්නේ. මෙන්න මේ විදිහට. ඊට පස්සේ මේක තුනී කරගන්න ඕනේ. ගොඩාක් තුනී කරගන්නත් එපා. සාමාන්‍ය ප්‍රමාණයට මේක තුනී කරගන්න. පොල් රොටි ප්‍රමාණයට තුනී කරගත්තාම ඇති අපි පොල් රොටි හදනවා වගේ. මේකේ ලුණු කැරට් එහෙම ටිකක් පිච්චෙන්න ඕන නිසා දැන් අපි මේ විදිහට කබල ලිපේ තියලා ගින්දර දාලා රත් වුණාම අපේ පුංචි රොටිය එකට දාගන්නවා. අපි මේ රොටිය නිතරම පෙරලන්න ඕනේ. මොකද එතකොට තමයි මේකේ තියෙන එළවලු ටික තැම්බෙන්නේ. ඒක තැම්බිච්චාම තමයි ගොඩක් රස. බලන්නකෝ මෙන්න මේ විදිහට දෙපැත්ත දාන්න. මේක රන්වන් පාට වෙනවා. ඒකේ තියෙන කැරට්, කරපිංචා, ලුණු ඒවයි සුවඳ දැනෙනවා. මේවා හොඳට පිච්චෙනකොට මෙන්න මේ ප්‍රමාණයට දෙපැත්තම දාලා පිච්චුනහම ඔයාලා මේක ලිපෙන් අයින් කරගන්න. මම මේ විදිහට රොටි 4ම පුච්ච ගන්නවා. ගෙදර ඉන්න පුංචි අයට නිකම් පොල් රොටි දෙනවට වැඩිය මේ විදිහට එළවලු එකතු කරලා මුරුංගා කොළ එකතු කරලා හදලා දෙනවා නම් එයාලට ගොඩාක් ගුණයි. එහෙනම් ගිහින් එන්න. මාව subscribe කරන්න. බුදු සරණයි.